නිදිමත වැඩි කමට ටක් ගාලා ඇවිල්ලා නෑවා. නාලා ඉවර වෙලා මාළු බනිස් ගෙඩිය කාලා පේන් ටිකක් ගහලා නිදාගන්න හැදුවේ මං. ඒකල්ලා මේ කොහොම හරි ඉතින් නිදියන්න ගිහිල්ලා ලයිව් එක දාලා ෆෝන් එක පැත්තකට කරලා නිදා ගන්නවා කියලා හිතාගෙන ඉඳී. මෙන්න මේ තාම කියවනවා මෙතන මොන නින්දක්ද ඉතින්. අනේ මේ නාලක අයියා එහෙම කාටවත් වද දෙන්නේ නැහැ. හරි හරි. අපිට කමන්නේ වද දුන්න ඕන එපා. ප්‍රශ්න ඇති කරගන්න එපා ඔය අලුතෙන්. හරිද? එයාට මොම් මෙතන ඉන්න එපා. ඉතින් ඔන්න දැන් මං කියනවා විනු නංගි ඔයා හරි. අපි චූටි දෝනි හරි. නැත්නම් ධනුක දිනුක්ෂි නංගි ඉන්නවා. ආයේ කවුද? කොල්ලා මදුවා ගාව මගේ නම්බරේ තියෙනවා මන්දා. මෙතන කවුරුම හරි. හැකියාව තියෙනවා නම් කතා බහ කරන්න ලස්සනට chat එක කියවන්න නැත්නම් සින්දු කියන්න. ඉතින් මම ආදරෙන් මතක් කරනවා මෙයාට දාලා තියෙන්නේ මගේ නම්බර එක. මල් සතදෝ ඒ නම්බර් එකට දාන්න මැසේජ් එකක් හායි කියලා. ඉතින් ඔයා නිදාගෙනද තියෙන්නේ ඈ නිදාගෙන ඔයා ඔයා නිදාගෙන නිදාගෙනද තියෙන්නේ. ඌවනේ මම මේ පොඩි ඇලර්ට් එකක් දාගෙන ඉන්නේ. ඔයා දන්නවනේ ඊයේත් කොච්චරද කියලා මැනික සුදු කියලා ඔව් ඔය නාලකයා නම් දෙයක් නැහැ එන කෙල්ලන්ගෙන් ගමයි තමයි වසයි ඉතින් කතා බහ කරන්න කැමති සිත් එක දෙව්මී දාගන්න මගේ නම්බරේ දාගෙන එන්න උඩට. ඉතින් නම්බරේ දුන්න කියලා හල්ලෝ සුදු නම් කවදාවත් කාටවත් වරදක් කරන්නේ නැහැ අපි. අපි ලස්සන chat එකක් කියවන්න පුළුවන් හැකියාව තියෙන කෙනෙක් උඩට ඇවිල්ලා අපිත් එක්ක ඉන්න නැදුනේ පැය එකමාර දෙක ලස්සනට මේ ටයිම් එක ගෙවන්න. නානක අයියා වද දෙනවා නම් ඌ මෝර්නිං යාළුවෝ. නානක අයියා වද දෙනවා නම් ඇයි ආව ඉතින් ගම මොකද කරන්නේ එයාව යන්නේ සංජුවා වැඩ නැද්ද? දෙව්මී දෙව් මේ ඔයා වයිෆ් එක්ක කතා කරන්න. ඕනේ අපේ නදිනි නංගි කියනවා දෙවුන්ට දෙවුන් කතා කරන්න ඕනලු good morning නදු good morning කුමාරි අම්මෝ කුමාරී අසීමල්ලි. කවුද මේ කුමාරි? කුමාරි ඔබ කවුද කුමාරි? වැඩ නෑ යකෝ ෆෝන් එක වැඩ කරන්නේ කුමාරි කරන්න දෙන්නේ නෑ වැඩ යකෝ මේ ෆෝන් එක වැඩ කරන්න දෙන්නේ නෑ මොකෝ නදු මං හිතන්නේ දිනුක්ෂි ඔයාට ඊයේ ලයිව් එකට ආවේ නැති නිසා දැනගන්න වෙලාවක් නෑනේ. වැඩයක්ව ෆෝන් එක වැඩ කරන්න දෙන්නේ නෑ නේද කියන්නේ. දනු ආවොත් කියන්න මං ආවා කියලා. නිතු නංගි හරි දනු ආවොත් මං කියන්නම් ඔයා ආවා කියලා. පස්සේ එන්නම්. යනවාද කියන්නේ නිතු නංගි. හරි එහෙනම් දුසර්ණයි. පරිස්සමෙන් ගිහිල්ලා පරිස්සමෙන් ඉඳලා අපිත් එක්කයි ඉක්මනින් ආයේ පරිස්සමට එකතු වෙන්න. එහෙනම් පරිස්සමෙන් හොඳ. බුදු සරණයි. ෆෝන් එක දකිද්දි වැඩ ඉතින් අමතක වෙනවා දැන්මයි මම අහන්නේ ඉතින් නාලක අයියව එයාට වදයක් නම් ඇයි ඔයා එයා ගැන හොයන්නේ? මාධවී අක්කගේ කේ කුමාරී අක්කා මේවා බොන්නම දන්නවා අපි මේවා බොන්නම ප්‍රශ්න. අඩෝ කුමාරි අක්කා. කොහොමද ඉතින්? ඔන්න ආදරෙන් නඩු පිළිගන්නවා ඔයාව දෙව්දියා මගේ තැනට. කුමාරි නෙව්දියා අක්කා වගේනේ කොහොමද? කුමාරි අක්කේ ඔය යට දාලා ඉන්නේ මගේ නම්බර් එක. හරිද? ඉතින් ඔයා මාව අඳුරනවනේ. වැඩද ඔයාට පුළුවන් නම් අපිත් එක්ක එකතු වෙලා සින්දුවක් කියන්න. දාගන්න මගේ නම්බර් එක දාලා මට දාන්න හායි කියලා මැසේජ් එකක්. අපි සින්දුවක් කියලා සමගයක් යාළුවෝගේ ගමු. නමන්න කුමාරි අක්කා ඔයා ලස්සනට සින්දුවක් කියනවනේ. ෆෝන් එක දකිද්දි වැඩ අමතක වෙනවා. බුදු සරණයි. බුදු සරණයි නංගි බුදු සරණයි. පරිස්සමට ගිහිල්ලා පරක්කු විනේ පරිස්සමෙන් එන්න ඉක්මනින් හොඳ. ඈ චැට් එක පරක්කු විනේ කියනවා හොඳයි මල්ලි ඉතින් ඔයාට මල්ලි කොහොමද? ඔයාට කොහොමද යන්න බැරිද?